තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද දවසේ අපි මේ රැඳී සිටින්නේ කොහෙදද? වෙල්පල්ල කොහෙද තියෙන්නේ? වෙල්පල්ල තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව තියෙන වෙල්පල්ල ගමේ කියන ලස්සන පන්සලක තමයි අපි අද මේ ඉන්නේ. එතකොට අද අපි මේ විදිහට වීඩියෝ එකක් කරන්නේ ඔයගොල්ලන්ව දැනුවත් කරන්න වෙල්පල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ අසදිස දම්සෑය නේද? මොකක්ද නමට හරියටම කියන්නේ? අසදිස මහසෑය. දම්සක් මහසෑය. අසදිස දම්සක් මහසෑය තමයි ඔයගොල්ලෝ වීඩියෝ එක පටන් ගන්නකොටම දැක්ක මහසෑය. ඒ සෑය වෙනුවෙන් වෙල්පල්ල රාජමහා විහාරාධිපති අපේ කල්යාණ මිත්‍ර ඔක්කම්පිටියේ ඥානරත්න ස්වාමීන් වහන්සේ මේ දායක කාර්යකාරී පින්වත් හැමදෙනාම එකතු වෙලා ලස්සන බුද්ධෝපස්ථාන පින්කමක් සංවිධානය කරගෙන තියෙනවා. එතකොට මේ පින්කම තියෙන්නේ වෙසක් පොහොය දවසට පහුවදා. කියන්නේ මේ මාසේ 13 වෙනිදා හවස 3 ඉඳලා මේ විහාරස්ථානයේ මේ සෑය දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් පිළිසකර කරමින් ඉන්තාලෙට කරමින් විශාල වැඩ කොටසක් මේ වෙල්පල්ල ගමේ සියලු දායක කාරකාදීන් එකතු වෙලා කරනවා. ඒකට වැඩ ටික ඉවර කරලා අපි 13 වෙනිදා හවස 3 ඉඳලා බුදුරජාණන් වහන්සේගේ අසීමිත සම්බුදු ගුණ සිහි කරගෙන සිද්ධ කරන සෑ වන්දනාව බුද්ධෝපස්ථාන පින්කම තියෙනවා. ඒකට ඔයගොල්ලන්ටත් ආරාධනා කරන මේ වීඩියෝ එක දකින්න බලන හැම කෙනෙක්ම එදාට ඇවිල්ලා මේ අවට ගම්වාසී ඉන්නවනම් ප්‍රදේශවාසී ඉන්නවනම් ඇවිල්ලා බුද්ධෝපස්ථාන කරලා භාගතුන් වහන්සේගේ බුදු ගුණ උදෙසා ඒ සිද්ධ කරන උපස්ථානයේ දැකලා අනුමෝදන් වෙන්න කියන කාරණාව අපි සිහිපත් කරනවා. ඉතින් අපි සෑය බලන්න අපිත් එක්ක මොහොම යන ගමන් මම කරුණු කියන්න. මේ පන්සල ආරම්භ කරලා තියෙන්නේ කීර්තිසී රජතුමාගේ කාලේ. කීර්තිසී රාජසිංහ රජතුමාගේ කාලේ තමයි මේ පන්සල පටන් අරන් තියෙන්නේ. එතකොට වැලවිට සරණංකර නායක හාමුදුරුවෝ වැඩ හිටපු පන්සලක් මේ වැලවිට සරණංකර නාහිම වැඩ හිටපු පන්සලට කීර්තිසී රාජසිංහ රජතුමා ඇවිල්ලා 550 ජාතක පොතක් පුස්කල 550 ජාතක පොතක් හාමුදුරන්ට පූජා කරලා තියෙනවා. මේ විහාරස්ථානයේ ගොඩනගලා විශ්වකර්ම කටයුතු කරලා බෞද්ධයන්ට පින් සිද්ධ කරගන්න බෞද්ධයන්ට පින් පුරන්න තෝතැන්න කරන්න කියලා කීර්තිසී රාජසිංහ රජුව ආරාධනා කරලා තිබෙනවා. එදා පටන් දීර්ඝ කාලයක් තිස්සේ මේ විහාරස්ථානයේ බොහෝ දෙනෙකුට පින් පුරන්න තැනක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ විහාරස්ථානයේ පසු කාලින වැඩ ඉඳලා තියෙන බුත්තල ශ්‍රී රතන ජෝති නායක ස්වාමීන් වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. විහාරස්ථානයේ ගොඩනගලා තියෙනවා. එතකොට මේ සෑය ඉදි කරලා තියෙන අවුරුදු 30ක වගේ ඉතිහාසයක්. 30ක හුණුවිල ජිනරත නායක හාමුදුරුවෝ තමයි අවුරුදු 30කට විතර යයි මේ සෑය ඉදි කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පන්සලේ තිබිලා තියෙන ටැම්පිටි විහාරයක්. ඒ ටැම්පිටි විහාරයේ දැන් ගරා වැටිලා විහාරේ නෑ. නමුත් ඒ ටැම්පිටි විහාරය නිර්මාණය කරපු කණු දැනට තාමත් මෙහි ධර්මශාලාවේ තැන්පත් කරලා තියෙනවා. ඒ වගේම මම ආපු වෙලාවේ මතක් කළා අවුරුදු 105ක් පරණ විහාරයක් තියෙනවා. ඒකට අවුරුදු 105කට කලින් 1920 මැයි 27ද කොහෙද තමයි මට මතක හිටියේ. ඒක සකස් කරලා බුද්ධ ශාසනයට පූජා කරලා තියෙනවා. ඉතින් මේක හරිය අසුබන පන්සල. අතුරුම තැනින්දලා සිත නිවන සුන්දර පරිසරයක් තියෙනවා වෙල්පල්ල ග්‍රාමයේ. ඉතින් මේ පන්සලේ මේ දම්සක් අසදිසි මහසෑය වෙනුවෙන් රෝසමල් ඒ වගේම පහන්නාලෝක පූජාවක් ඒ වගේම ඖෂධ 108ක් අෂ්ටපාන අටපිරිකර ආදී බුදුගුණ උදෙසා සිද්ධ කරන සුවිශේෂී වන්දනාව. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ විහාරය පාලනය කරන ගොඩක් තරුණ හාමුදුරු කෙනෙක්. මේ බොහොම තරුණ හාමුදුරු කෙනෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබලා ඒවා ටිකක් අතහැරලා මේ පන්සල වෙනුවෙන් මහන්සි වෙලා මේ තාත්තලාගේ හැටියට බැලුවොත් මොනුගුරෙක් වගේ.
කොහොම තරුණ හාමුදුරු කෙනෙක් තමයි මේ පන්සල පාලනය කරගෙන දායකයන්ගේ ඕනෑ පතම් ටික කරගෙන ඉන්නේ. නිසා අපිට ආරාධනා කළා අපේ හාමුදුරනේ මට මෙහෙම පින්කමක් කරගන්න ඕනේ. ඉතින් අපි කල්පනා කළා තරුණ හාමුදුරු කෙනෙක් උදව් කරන්න. තරුණ වයසට ඉතින් පොඩි ආවේගශීලී ගති ඒවා තියෙනවා. ඒවා ඉතින් අපි දරා ගන්න ඕනේ. ඒ නිසා ඒ හාමුදුරුවන්ට උදව් කරන්න. මේ තාත්තලා ඉතින් හරිම වටිනවා. හේතුව දරුවෙක් වගේ නම් මං ආපුවම බලන්න හිටියා. හරි ආදරෙන් සලකනවා. ඒ නිසා මේ ගමේ දායක ඔක්කොම එකතු වෙලා හාමුදුරුවොත් එකතු වෙලා හරි ලස්සන පින්කමක් කරන ඔයගොල්ලන්ට තව ලස්සන දෙයක් පෙන්වන්නම් මේ චෛත්‍ය ඇතුලේ. හරි ලස්සන නිර්මාණයක් තියෙනවා. බලන්න මාත් එක්ක තාත්තලාත් එන්න. මේක ඇතුලේ මේ විහාරයේ විශේෂත්වය තමයි අතුලට ගියාම තියෙන පැහැදිලිම තියෙන්නේ මේක තට්ටු දෙකකට තියෙනවා. යට තට්ටුවට මේ හරිම ලස්සන. ඒකේ තියෙන චිත්‍රයක් උත්තර නායකවරුන් මහාභාරත නිර්මාණය කරනවා. කීර්ති රාජසිංහ රජු වෙල්විහාරේ කිරණපේ විපස්සී නායක හතුරු වෙලවිට සංඝරාජ ස්වාමීන් වහන්සේට සිසුව සියොන් සියම් උපසම්පදාව කරගෙන කියනවා. සත්‍යයේ සිතුවාසන එතකොට මේ මේක අඩු ගොඩක් වෙලාවට දැන් අතොල්ට යන්නේ මේ පැත්තේ උත්තර නායක හඳුන්වලා තියෙනවා. විතරාගේ ඉතින් මේක හදලා කියන්නේ පරම්පරා ගානක් විදියට තොරතුරු දැනගන්න පුළුවන්. මොකද නිර්මාණය මේ පොළේ යන ජීවිතෝ අවුරුදු කොහොමද අපි තියක් විතරම ඇතිවා. ඉතින් මේ දුකිය 10 වගේ ටිකට් එකක් ගහලා ඉලක්කෝත් ඒකයි. මොකද සෑහෙන මහන්සලා තියෙන්නේ නිර්මාණයක් බාරගන්න සීනියේ. අපි බලන්න. ඒකත් මේ ඔයගොල්ලන්ට කියන්නේ මේ පිටුක දකින්නයි ෂෙයා කරලා කමේ ඔයගොල්ලන්ගේ ප්‍රදේශයේ නිල්පල්ලි පන්සල ඇවිල්ලා මේකට උදව් කරන්න පින්කමට සම්බන්ධ වෙන ලස්සන පින්කමක් උදාහරණ දෙන්න ආතලකට හැමදෙනාටම මතක් කරනවා කීර්ති රාජසිංහ රජුරුවන්ගේ කාලේ ආරම්භ කරපු පන්සල වැලිවිට සරණංකර මහින්දන් වහන්සේ වැඩ හිටපු පන්සල තුල ඉදිරිච්ච මේ දම්සක් අසදිස මහසෑයේ සිහි මහසෑය ආරම්භ කරගෙන ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණ උදෙසා සිදු කරනු ලබන උත්තම සෑ වන්දනාව සඳහා සම්බන්ධ වෙන්න එකතු වෙන්න කියලා හැම දිනාටම සිහිපත් කරන ආරාධනා කරනවා. තෙරුවන් සරණයි.